ඇත්තටම ගොඩක් සතුටින් මුලින්ම මට නායකත්වය ලැබිච්ච එක ගැන. ඉතින් මම කලින් නායකත්වය දරලා දිනවා. ඉතින් මේ ටූර් එක ගැන කතා කරොත් අපි මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අන්තිම සතිය වගේ අපි ප්‍රැක්ටිස් කරා. ඉතින් ඒක හෙඩ් කෝච් අපේ අලුත් ස්ටාෆ් එකක් ඉන්නේ. ඒගොල්ලන්ත් එක්ක අපි මේ කන්ඩිෂන් ගැන අපි මොනවද අපි කොහොමද ශ්‍රී ලංකාව ගන්න ඕනේ අපේ ප්ලේයර්ස්ත් එක්ක අපි කොහොමද මැච් කරන්න ඕනේ හැමදේම කතා කරන් තින්නේ. ඉතින් බලද්දී අනිත් රටවල් එක වාදී ටිකක් වෙනස් තනදෙලිය කන්ඩිෂන් හැමදේම වෙනස්. ඉතින් අපි ඉක්මනට ගිහම ඒකට හුරු වෙන්න ඕන. ක්‍රීඩකයන්ට ඒක මම හිතන්නේ බලපාන්නේ නැහැ. ඉතින් අපි කවුරු අපේ පරිපාලනයට ආවත් අපි එන කට්ටියත් එක්ක අපි අපේ ක්‍රීඩට අපි සෙල්ලම් ගන්න ඕනේ. ඉතින් අපිට තියෙන්නේ අපේ ජොබ් එක ක්‍රීඩට සෙල්ලම් ගන්න. ඉතින් ඒක පරිපාලන පැත්තේ ඒක ක්‍රීඩ බෝඩ් එක ඩිසයිඩ් කරන ඒගොල්ලන් කවුද තියාගන්න කවුද නැති වෙන්නේ කියන අපේ යුතුයකම අපි කවුරු හිටියත් අපේ ක්‍රීඩට අපි සෙල්ලම් කරනවා. ඇත්තටම ඔව් අපි මම හිතන්නේ අන්තිම කාලේ ඕපන් කරේ පැතුමුයි කමිල් මිෂාරයි. ඉතින් ඒ දෙන්න කමිල් මිෂාර නව ක්‍රීඩකයෙක්. ඉතින් අපි යාට අවස්ථාව දෙන්න ඕනේ. යාගේ ක්ලබ් රිදම් එකට එයා සෙල්ලම් කරන එනකන්. ඉතින් ආපු ගමන් ගොඩක් අමාරුයි. ඉතින් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකේ. ඉතින් ඒකට පැතුම් ගොඩක් එයාට සහයෝගය දක්වනවා. ඉතින් මම හිතන්නේ පැතුම්ගේ ඒ කියන්නේ පැතුම් බැට් කරන විදියත් එක්ක මම හිතන්නේ කමිල්ට ගොඩක් ලේසි යාගේ ගේම සෙල්ලම් කරන්න. අපි යාට රෝල් එකක් දීලා තිනවා කලින් ඉඳන්ම යා කොහොමද සෙල්ලම් කරන්න ඕනේ කියන එක ගැන. ඉතින් යාට ඒ ගැන අයිඩියා එකක් තියෙනවා. අතරම අපි ගොඩක් කතා කරලා හොයලා බලද්දී තනිතුරු ටිකක් බවුන්ස් තියෙන තනිතුරු තියෙන අපි ගියාට පස්සේ අපිට 100ක් කන්ෆර්ම් කරගන්න වෙන්නේ. ඉතින් ඇත්තටම බැස්මන්ලා විදියට අපි කතා වෙලා තින්නේ අපි කොහොමද කලින් මැච් බලලා තින්නේ ඒගොල්ලන්ගේ ග්‍රවුන්ඩ් එක සෙල්ලම් කරපො. ඉතින් අපි බලනවා අපේ පොටෙන්ෂල් එකත් එක්ක අපේ තියෙන ස්ට්‍රෙන්ත් එකත් එක්ක අපි කොහොමද ඒ ගිහලා සෙල්ලම් කරන්න කියන එක බැස්මන්ලා විදියට අපි ලෑස්තියි. ඇත්තටම මම ගොඩක් සතුටුයි මොකද මම සති දෙකක් වගේ අපිට තාම ඒගොල්ලන් පුහුණු කරද්දී අපිට ඒගොල්ලන්ත් එක්ක ප්‍රැක්ටිස් කරන්න ලැබුණේ. ඉතින් ඒ සති දෙක ඇතුළත මම වෙනසක් දකින්න ඒගොල්ලන්ගේ ඉස්සරහට ඒගොල්ලන් ලොකු වෙනසක් කරයි කියන එක. ඉතින් ඒගොල්ලන්ගේ අයිඩියාස් මම හිතනවා අපිට අයවා හෙඩ් කෝච් මම හිතන්නේ ඉන්දියාවේ කලින් කෝච් කරලා තියෙනවා. ඉතින් එයා ඒෂියන් කන්ට්‍රි එක කරලා තියෙන නිසා මම හිතන යාට ගොඩක් ලේසි වෙයි කියන එක. ඉතින් කවුරු කෝච් කරත් කවුරු ආවත් ප්ලේයර්ස් විදිහට අපි යුතුයකම අපේ 100% මැච් එක දෙන්න එක ප්‍රැක්ටිස් වල හැමදේම කරගෙන. ඉතින් මම හිතනවා ස්ටාෆ් එක පැත්තෙන් මම ගොඩක් හැපි. ඇත්තටම මම ගොඩක් සතුටුයි මම දැන් T20 මගේ අවුරුදු ගානටම මගේ හොඳම ටූර්නමන්ට් එක පාකිස්තාන වලදී මම ලබා ගත්තේ. ඉතින් මම ක්‍රීඩකයෙක් විදිහට ගොඩක් සතුට වෙනවා. ඉතින් මගෙන් එහෙදි මම ගොඩක් සෑහෙන දේවල් මගෙන් මාත් එක්ක කතා කරා ප්ලේයර්ස්ලා. ඉතින් මගෙන් අහපු අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ ගැන මම මෙහෙට එද්දී මගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ටිකක් හොඳයි. මොකද මම ලකුණු අතර ඉන්න නිසා. ඉතින් මම ලොකු වෙනසක් කරේ නැහැ ප්‍රැක්ටිස් කරන එකට වැඩි කරා. ඉතින් මම ඩීටේල්ස් ටික මගේ වීක් පොයින්ට් කොහෙද කියලා මම බලාගත්තා ගොඩක් වෙලාවට. ඉතින් මම බලනවා ඒ වගේම නැෂනල් ටීම් එකත් ඇවිල්ලා ඒ විදිහටම සෙල්ලම් කරලා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ප්ලේයින් ප්ලේයර් එකක් තමයි කිව්වා ගොඩක් වෙනස්. ඉතින් බෝලර්ස්ලාට මම ගොඩක් වෙලාට සීනියර් අපේ බෝලින් යුනිට් එකක් ඉන්නවා දුෂ්මන් චමීර, අසිස් ෆර්නැන්ඩෝ ඒ දෙන්න තමයි අන්තිම කාලේ වන් ඩේස්ලා හොඳට කරලා දෙන්නේ. ඉතින් ඒ දිනට තමයි මම ගොඩක් රෝල් එක දීලා තින්නේ බෝලින් පැත්ත බලන්න කියන එක. බැටින් පැත්ත පැතුම් ඉන්නවා, එතකොට චරිත් ඉන්නවා, එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් ඒ වගේම මම ඉන්නවා නායකයා විදියට. ඉතින් අපේ රෝල් එක අපි බැට්ස්මන්ලට මම කියලා දෙන්නේ ගොඩක් වෙලාට මැච් T20 හෝ one day අපි මැච් දෙන්න බැට්ස්මන්ලා හොඳ ටාගට් එක බෝලර්ස්ලාට අපි අපේ ටාගට් එකක් තියන්න ඕන කියන එක. ඉතින් රෝල් එක ගොඩක් වෙලාට අපේ නව ක්‍රීඩක ඉන්නවා. ඒ වගේම වන් ඩේ මිලා රත්නායක ඒ කියන්නේ එයත් ක්ලබ් සීසන් එක හොඳට කරලා තින්නේ. ඉතින් අපි එයාට දීලා තියෙන රෝල් එකත් අපි ගොඩක් වෙලාට වෙනස්. ඉතින් එයාට කියලා තියෙන යාගේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක. ඇත්තටම ටීම් එක ගත්තම ඉන්න 16 දෙනා මම ගොඩක් සතුටුයි. මොකද එක්ස්පීරියන්ස් ඉන ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒ වගේ යම් ප්ලේයර්ස්ලා ඉන්නවා හොඳට සෙල්ලම් කරන. ඉතින් මම ගොඩක් සතුටුයි මයි ටීම් එක ගැන. ඔව් ඇත්තටම දීර්ඝ ඉනිම අවශ්‍යයි. ඉතින් අපි බලන්න ඕනේ එදා දවසේ කොහොමද අපි ලකුණු 100ක 100ක් ගැහුවේ නැතුණත් 50 34කින් අපිට මැච් දිනන්න පුළුවන්. ඉතින් බලන්න මම හැම විශ්වම කියන්නේ මම කලින් ඉඳන්ම කියලා දිනේ බැට්ස්මන්ලට සෙට් එකනා ලොකුයක් ගහන්න ඕන. ඒත් ඊළඟට යන එක්කෙනා හිතන්න ඕන එයා බැට් කරන්න ගියත් එයාත් ලකුණු අතර ඉන්න ඕන කියන එක. ඉතින් මොකද ලකුණු 30 40 කියන එකත් ගොඩක් වැදගත්. ඕවර් රවුන්ඩ් කෙනෙක්ට හැම විශ්වම ලකුණු අතර ඉන්නවා ලකුණු 50 60 ගහන්න. එයාගෙන් සමහරට බලාපොරොත්තු වෙන ලකුණු 30 40. ඉතින් බැට්ස්මන්ලා විදියට ගොඩක් අයට ඒගොල්ලන් ගැන අයිඩියා එකක් තියෙනවා. ඉතින් මම බලන ඉස්සරහට ඒගොල්ලන් දක්ෂතා එළියට ගන්න. ඔව් මොකද සමහර අවස්ථාවලදී තියෙනවා නායකයා හිටියත් සමහරට සීනියර්ස්ලාගෙන් හිටපු නායකයන්ගේ අයිඩියාස් ගන්න වෙන අවස්ථා සෑහෙන්න තියෙනවා. ඉතින් මම හිතනවා ඒගොල්ලෝ මට ඔක්කොම සපෝට් කරනවා කියන එක. මොකද ඒගොල්ලන් හැම විශ්වම අපි බලන ටීම් එකක් විදිහට ජයග්‍රහණය කරන්න. ඉතින් කවුරු කැප්ටන් කරත් කවුරු සීනියර් ප්ලේයර්ස්ලා කොච්චර හිටියත් අපේ ටාගට් එකයි. අපි බලන් ඉන්නේ තරඟ ජයග්‍රහණය කරන්න. ඒ වගේම හම්බෙන හැම තරඟෙම හොඳින් ඉවර කරන්න.